හායි ළමයි. ඔන්න අදත් නුවරඑළිය වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ගොඩක් අය මගේ කලින් දාපු වීඩියෝස් වල එක එක ප්‍රශ්න අහලා තිබ්බා. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ තියෙන නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක. ඉතින් මෙතන නම් ගොඩාක් අයගේ ෆොටෝ ලොකේෂන් එකක් තමයි. දේශීය විදේශීය කියලා නෑ, හැමෝම ෆොටෝ ගන්න තැනක් තමයි ඒ. ඉතින් දැන් අපි මේ යන්නේ චීස් කේක් ලවර්ස් වලට හොඳම තැනක් ගැන කියන්න. ඉතින් ගොඩක් අය නම් මේ තැන දන්නවා. ඉතින් ඔන්න නොදන්න කට්ටිය බලා ගන්නකො. මේ ප්ලේස් එක තියෙන්නේ අමේවිල. අමේවිල ෆාම් එකට යද්දි මේ තැනට යන්න පුළුවන්. මේ තියෙන්නේ ජැග්‍රෝ එකේ ස්ට්‍රෝබෙරි ෆාම් එකත් එක්ක තියෙන චීස් කේක් කන්න පුළුවන් තැන. ඉතින් චීස් කේක් වගේම තව අයිටම්ස් ගොඩාක් තියෙනවා. අපි අද ගත්තේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එකයි චොක්ලට් සෑන්ඩ්විච් එකයි. චොක්ලට් සෑන්ඩ්විච් එකේ නම් විපින් ක්‍රීම් තිබ්බා, චොක්ලට් තිබ්බා, ස්ට්‍රෝබෙරිස් තිබ්බා. චීස් කේක් එකේ නම් චීස් කේක් එකයි ස්ට්‍රෝබෙරි ෆ්‍රෙෂ් ඒවා ගොඩාක් දාලා තිබ්බා. ඉතින් මාරම රසයි. චීස් කේක් කන්න අවසාන ගිහින් කන්න මාරම රසයි. චීස් කේක් එකට උනේ 1550යි. චොක්ලට් සෑන්ඩ්විච් එකත් 1480ක් වගේ. කිව්ව විදිහෙන් නම් නෑ වගේ මට. මට නම් මේ දෙකෙන් වැඩිපුරම රස චීස් කේක් එක. කොච්චර ගෑවත් එපා වෙන්නේ. අපි හැම පාරම ඇවිත් චීස් කේක් තමයි ගොඩක්ම කන්නේ. මෙතන ඔයාලට ස්ට්‍රෝබෙරි බලන්න පුළුවන්. හැබැයි පික් කරන්න නම් දෙන්නේ නැහැ. බලන්න පුළුවන්. ඒ ස්ට්‍රෝබෙරිස් තමයි ඇත්තටම මේ කේක් එක අපිට හම්බ වෙන්නේ. මාරම රසයි. අපි කඩෙන් ගන්න ස්ට්‍රෝබෙරි වගේ හැඹුල් නැහැ. හරිම රසයි. ඔන්න මේ තියෙන නම් මගේ ෆේවරිට්ම ප්ලේස් එක. අපි හැම පාරම නාන් රොටි කන්න යන්නේ මේ තැනට තමයි. ගොඩක් අය මගේ කලින් බිරියානි කාපු වීඩියෝ එකේ ප්ලේස් එක මොකක්ද ඇහුවා. ඉතින් මේ තියෙන ඒ ප්ලේස් එකම තමයි. එතන කෑම නම් මාරම රසයි. අපිට ටැමිල් විදියට කන්න ගොඩාක් වර්ග තියෙනවා ඒ කඩේ. මේ තියෙන චිකන් බිරියානි එක මේකට උනේ රුපියල් 700ක් වගේ. මාරම රසයි. මෙහෙ අපි කන බිරියානි එකට වඩා ඒ බිරියානි එක නම් ඇත්තටම මාරම රසයි. ඒගොල්ලෝ කොහොමද ටැමිල් අයනේ. ඉතින් ඒක එයාලගේ රෙසිපි එකට මාරම රසට හදලා තිබ්බා. මේ තියෙන්නේ අපි යන හැම පාරකම ඉන්න හොටෙල් එක. ඒ හොටෙල් එක නම් මාරම හොඳයි. සර්විස් එකත් හොඳයි. ඒ වගේම ගොඩාක් ක්ලීන් එකට තියෙනවා. මේ හොටෙල් එකේ හැම රූම් එකකටම බැල්කනි එකක් එනවා. ඉතින් ලස්සන view එකක් එක්ක තමයි ඔයාලට room එක හම්බ වෙන්නේ. නුවරඑළිය යන ඔයාලටත් පුළුවන් ඒ hotel එක try කරලා බලන්න. ඉතින් ඔන්න නුවරඑළිය යන හැමෝම නැවුම් එළවලු ගන්න market එකට යනවනේ. ඒ වගේම ඉතින් අපිත් ඔන්න අනිත් එළවලු ගන්න කියලා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.